හලෝ මගේ යාළුවනේ ඔයාලව ඉතාම ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඉතින් මේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ මම කරන්න යන්නේ. ඉතින් මං හිතුවා ඒක ඔයාලට හැමෝටම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් කරන්න. ඉතින් මොකද්ද මේ වීඩියෝ එක? මම අද ඔයාලට පෙන්වන්නම් හොඳ ආයෝජන අවස්ථාවක්. ඉතින් ඔයාලට මුදලක් තියෙනවා නම් මේ වගේ දෙයක් කරලා හිතේ සතුටෙන් හොඳ ආදායමක් ගන්න පුළුවන්. මොකද්ද කියලා මම දැන් ඔයාලට පෙන්වන්නම්. අපි ඇතුළටම ගිහින් බලමුකෝ. ඉස්සෙල්ලාම අපි දොර වහන්න ඕනේ ඇතුළට ආපුවා. මෙන්න යාළුවනේ මම කියපු දේ. මේ මගේ පුංචි පොලි ටනල් එක. ඉතින් මේකට මේ මම දැනට දාලා තියෙන්නේ මාළු මිරිස්, මුරියා මාළු මිරිස් කියන ප්‍රභේදය. ඔයාලා සමහර වෙලාවට අහලත් ඇති. ඉතින් මගේ හට් එක දැන් හදලා මාස 2කට කිට් වෙන්න එනවා. මේ වගාවට තවම මාස 2ක් නැහැ. දවස් 40ක් වගේ තියෙන්නේ. ඉතින් තාම හැදීගෙන එනවා ගස් ටික. බලන්න හොඳද කියලා ඉස්සරලාම. ඉතින් මේක යාළුවනේ වර්ග අඩි 1000ක පොලි ටනල් එකක්. ඉතින් මේක හදන්නට මට ගියා මේක හදලා සම්පූර්ණයෙන්ම හදලා මේ වගා මලු මම දැනට දාලා තියෙනවා 170ක් දාලා තියෙනවා. ඒකේ හදලා තියෙන මොරියා මාළු මිරිස් එක මේ ටික හදලා වෝටර් සිස්ටම් දාලා තියෙනවා. මේ ඔයාලට පේනවා ඇති. ඩ්‍රිප් වෝටර් සිස්ටම් එකක් දාලා තියෙනවා. එතකොට උඩින් දාලා තියෙනවා මේ තියෙන ඔයාලට පේනවා ඇති. ෂවර් එක වගේ වතුර වැටෙන උඩින් වතුර වැටෙන සිස්ටම් එක දාලා තියෙනවා. ස්ප්‍රින්කල්ස් කියලා කියන්නේ ඒකට. ඉතින් මේ ටික කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ මේ වගාවක් දාලා වෝටර් සිස්ටම් උත් දාලා ඒ හැම එකක්ම කරන්න මට ගියේ ලක්ෂ 9මාරක්. ඉතින් හොරණ තියෙන නේචර් ඇග්‍රෝ කියන කම්පැනි එකෙන් තමයි මම ඒක කරගත්තේ. ඉතින් ඇත්තටම හොඳයි ඒගොල්ලෝ. දැනට මම ඊයේ මේ වීඩියෝ එක කරන්න හිටිය යාළුවනේ උනාට කරන්න බැරි වුණා. ඉතින් ඊයේ මගේ පළවෙනි අස්සන්න, ඒ කියන්නේ ඊටම චුට්ටයි. මොකද සාමාන්‍යයෙන් දවස් 70ක් විතර යනවා අස්සන්න ගන්න. නමුත් මගේ ඇවිල්ලා තියෙනවා දැනට දවස් 60 වෙන්නත් කලින් මාළු මිරිස් ටිකක් ඊයේ මට කඩන්න පුළුවන් වුණා. එතන තිබ්බා කිලෝ 1.750ට. මම මේ වීඩියෝ එකේ මම දැන් දාන්නම් ඒකේ වීඩියෝ එක. ඉතින් යාළුවනේ දවස් 50කට විතර පස්සේ කඩපු පළවෙනි අස්සන්න තමයි මේ තියෙන්නේ. හරි. මාළු මිරිස් ටික මේ තියෙන්නේ. දැන් මම මේ ටික කිරන්න යන්නේ. හැබැයි පොඩි ගැටලුවක තියෙන මගේ ළඟ ලොකු තරහතියක් නෑ. තියෙන්නේ මෙන්න මේ පොඩි මේ ස්කේල් එක විතරයි. මේකෙන් කිරලා මම ඔයාලට කියන්නම් කොච්චරක් තිබ්බද කියලා. අපි කිරලා බලමු. ඉතින් ඔයාලා දැක්කනේ මේ වීඩියෝ එක. මම මේ මාළු මිරිස් ටික කුල්ලා පොඩි ගාණක් හොයාගත්තා. හැබැයි ඉතින් මෙහෙමයි. මෙතන චූටි ප්‍රශ්නයක් තියෙනවා. අපිට මොකක් හරි හොටෙල් එකක් ආපන ශාලාවකට අපිට ඩිරෙක්ට් දෙනවා නම් සාමාන්‍යයෙන් අපිට මේ දවස්වල මිල මාළු මිරිස් කිලෝ එක 450කට වගේ දෙන්න පුළුවන්. නමුත් සිල්ලර එළවලු විකුණන තැනකට අපි දෙනවා නම් ඒගොල්ලෝ අපෙන් ගන්නේ 350ට විතරයි. හැබැයි මාකට් එකේ ප්‍රයිස් එක යනවා 600 ගාණක්. ඉතින් ඒක ඇත්ත ඔහොම තමයි. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් තාම මුලින්දා මට ලොකු තැනක් හොයාගන්න බැරි වුණා හොඳ මාකට් එකක්. ඉතින් බලමු අපි තව ඊළඟට යන්නකේදී අපි මාළු මිරිස් කඩනකොට කොච්චරක් තියෙනවද අපිට කීයක් ඒකෙන් හොයාගන්න පුළුවන් වේද කියලා. එතකොට මම ඔයාලට පෙන්නන්නම්. දැනට මගේ මේ වගාව සඳහා මම පාවිච්චි කරන පොහොර ඇල්බර්ට් සොලියුෂන් ගන්නවා. ඊට පස්සේ කැල්සියම් නයිට්‍රේට් දෙනවා. මැග්නීසියම් සල්ෆේට් දෙනවා. අය K44 කියන පොහොර එක පාවිච්චි කරනවා. ඉතින් මේ ඔයාලට පේනවා ඇති. දැන් ඊළඟට ගහේ පල්ලෙහා ටික කැඩුවන් පස්සේ උඩ අස්සන තමයි ගන්න තියෙන්නේ. අනික මේක දැන් සාමාන්‍යයෙන් මේ උස ඇවිල්ලා මගේ පපුව ප්‍රදේශයට තියෙන්නේ. මේක යනවා මේ පේන බාර් එක ගාවටම යනවා. ඒ කියන්නේ අඩි 8ක් 9ක් වගේ උසට මේ ගහ හැදෙනවා. එතකොට පල්ලෙහා තියෙන අපි අස්සන ටික කඩලි වෙනකොට එන්න උඩ මල් හටගෙන උඩට කරල් හැදීගෙන යනවා.
ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක මගේ පුංචි පොලි ටනල් එක ඇතුළේ ඉඳන් ඔයාලට කරේ. ඉතින් ඔයාලටත් මේ වගේ දෙයක් කරනවා නම් පොඩි ආසාවක් ඇති වෙන්න තමයි මට හිතුනේ මගේ පළවෙනි වීඩියෝ එක මේ විදිහට කරන්නම් කියලා. ඉතින් මගේ channel එක subscribe කරන්න, ඔයාලගේ යාළුවන්ටත් share කරන්න. ඉතින් මේ වගේ තව විවිධ වීඩියෝ මම ඉස්සරහට ගේනවා. දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක්. ජයම වේවා.